සුබ දවසක් කියලා පිළිගන්නවා ටෙච් ලංකා අපේ YouTube channel එකට. අද අපි කියලා දෙන්න හදන්නේ WhatsApp එකේ සුපිරිම ටික්ස් ටිකක් මේකට අපිට application එකක් open කරගන්න වෙනවා. කියන්නේ download කරගන්න වෙනවා. ඊට කලින් අපේ channel එක subscribe කරන්න රතු පාට subscribe button එක ඔබලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. ඉතින් අපි Play Store එකට ගිහිල්ලා search bar එකේ ඔයගොල්ලන්ගේ මේ වගේ පෙන්නනවා. search bar එකේ දෙන්න VA WA මෙන්න මේ විදිහට දෙන්න. දීලා සෙට් කරලා පස්සේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක බලා ගන්න පුළුවන්. මම මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා මේ විදිහට තමයි පෙන්නන්නේ ඕපන් කියලා. ඔයගොල්ලෝ මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම මේක ඕපන් කරනවා. ඕපන් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මුලින්ම ඕපන් කරද්දී ලොගින් වෙන්න ඕනේ WhatsApp එකේ. ඉතින් මේකේ මුලින්ම තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ටූල් කිට් එකක්. view delete message කියලා. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා අපිට missing වෙච්ච message එක කියන්නේ ඒවල අපිට බලන්න බැරි වෙච්ච message ඔක්කොම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන status save කියලා දෙනවා. එතන status ගැන තොරතුරු ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන clean කරගන්න පුළුවන් tool kit එක තියෙනවා. ඊට පස්සේ විශේෂම එක තමයි මේ fake chat කියන tool kit එක. මෙන්න මේ tool kit එක open කරාම ඔයගොල්ලන්ට fake chat එකක් ගෙනියන්න පුළුවන්. මෙන්න මෙතන ක්ලික් කරලා ඔයාලට ගෙනියන්න ඕන fake chat එකේ name එක ගහනවා. name එක ගහලා ඊට පස්සේ මෙතනට කැමති ෆොටෝ එකක් ඇඩ් කරන්න පුළුවන්. ඇඩ් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන online ඉන්නවද typing කරනවද කියලා ඔයගොල්ලන්ගේ WhatsApp එකේ පෙන්නන විදිහට ටික් දාන්න තියෙනවා. ඉතින් අපි මෙතන දෙකම දාලා බලමු. save කරන්න. online off කරනවා අපි ටික එක. save කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා අපි අර typing කියලා save කරපුවද ඔයගොල්ලන්ට chat එක පෙන්නනවා fake chat එක. ඉතින් මෙතන අපිට message එකක් උනත් දාන්න පුළුවන්. මේ විදිහට ඔයාලට message එකක් උනත් දාන්න පුළුවන්. ඒක fake chat එකක් විතරයි. ඉතින් reply එන්නේ නැහැ. ඒක කවුරු හරි රවට්ටන්න යාගේ වැඩකට වටින ට්‍රික් එකක් මේක. ඔයාලට පේනවා සීන් උනා. මේ වගේ fake call ගන්නත් පුළුවන්. මෙන්න මෙතන name එක ගහලා යට ෆොටෝ කියලා තියෙනවා. icon එක ක්ලික් කරලා ෆොටෝ එකක් ඇඩ් කරලා fake call එකක් උනත් ඇඩ් කරන්න පුළුවන් මේකට. ෆොටෝ එක මේ විදිහට ඇඩ් කරගන්නවා අපි. ඇඩ් කරගෙන අපිට fake call එකක් උනත් ගන්න පුළුවන්. call කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මේ call now කියන බටන් එක ඔබන්න ඕනේ. ඉතින් ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට fake call එකක් යනවා. ඉතින් මේක fake එකක් විතරයි. මේක කවුරු හරි prank කරන්න ඒ වගේ දෙයකට තමයි මේ ටික්ස් එක ගන්න පුළුවන්. ඉතින් අපි back වෙමු. back වෙලා tool kit එකේ වැදගත්ම tool kit එක තමයි text to emoji කියන එක. ඉතින් ඒ tool kit එකට යමු අපි. ගියාට පස්සේ ඔයගොල්ලන්ට add එක play වෙනවා. ඉතින් ගියාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා chat text කියන තැන ක්ලික් කරලා ඔයගොල්ලන්ට යවන්න ඕනේ ටෙක්ස්ට් එක මෙහෙම ලියාගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට ගහනවා. මේ වගේ එකක් කාට හරි යවන්න ඕන නම් මේ විදිහට ගහලා ඊට පස්සේ emoji කියන කියලා තියෙන තැන emoji කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට ඕන emoji එකක් ක්ලික් කරන්න. මම මෙතන heart එක දානවා. මේ විදිහට මම heart එක ඇඩ් කරනවා. ඇඩ් කරාට පස්සේ මෙතන translation කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට පෙන්නනවා display එකේ. ඉතින් මෙතන copy කියන බටන් එක ක්ලික් කරන්න. copy කරගෙන ඔයගොල්ලෝ WhatsApp application එකට යන්න. application එකට ගිහිල්ලා ඔයාට මේක යවන්න ඕනේ message එක කාට හරි යවන්න ඕන නම් ඒ යවන්න ඕන කෙනාගේ inbox එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට
ටෙස් ටයිප් මැසේජ් කියන තැන ඔබන් කියම් පේස්ට් කියලා බටන් එකක් එනවා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට පෙන්නනවා. මේක සෙන්ඩ් කරාට පස්සේ මේ විදිහටම පෙන්නනවා. ඔයගොල්ලන්ට දාලා ගන්න පුළුවන් අතන අපි ටයිප් කරපු වචන මෙතන හරි ඉමෝජි වලින් ටයිප් වෙලා තියෙනවා. ඉතින් මේක සුපිරිම ට්‍රික් එකක්. ඉතින් අපි ආයෙ බෑක් වෙමු. අපි ආයෙ ඇප්ලිකේෂන් එකට යමු. අපි ඩවුන්ලෝඩ් කරගත්ත ඇප්ලිකේෂන් එක. මේකේ තව ටූල් කිට් එකක් තියෙනවා. මෙන්න මේ ටූල් කිට් එක ඒක ඕපන් කරාම ෆෝන් එක පොඩ්ඩක් දෙපැත්තට හෙල්ලුවාම WhatsApp ඇප්ලිකේෂන් එක ඇතුළට ඔටෝම යනවා. ඒකත් පුංචි ට්‍රික් එකක්. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරොත් තමයි අපි දාන වීඩියෝ ඉදිරියට බලා ගන්න.